Hello lamai, welcome back to my YouTube channel. අද මම අරන් ආවේ මම විෂන් බෝඩ් එක හදපු vlog එක. මම මේක දවස් දෙක තුනක විතර වීඩියෝ ක්ලිප්ස් වලින් තමයි හදලා තියෙන්නේ. එතකොට මේක හදන්න මුලින්ම ෆොටෝස් ටික අරගත්ත Pinterest එකෙන්. Pinterest app එකෙන් ගන්නත් පුළුවන්, site එකෙන් ගන්නත් පුළුවන්. මුල් දවසේ මම පැට එක හදාගත්තා. ඒක හදාගත්ත විතරයි කෑවේ මුකුත් නැහැ. දෙවෙනි දවසේ විෂන් බෝඩ් එක හදන්න. මම විෂන් බෝඩ් එක හදාගත්තේ විසිල් බෝඩ් එක. කැන්වස් එක හදන්නත් පුළුවන්. ඔයාලා කැමති එක හදන්න. මේක ජනවාරි මුල තමයි හැදුවේ. එහෙනම් අපි vlog එක ගිහිල්ලා බලමු. ප්ලැටර් එකක් හදාගත්ත කොට එච්චර ලොකු දෙයක් නම් හදාගත්තේ නැහැ. ඒක පොඩි පොඩි චිප්ස් ಜಾති චොකලට් දාච්චි වෙන්දම හදාගත්තේ. මේ ඊට පස්සේ දවසේ මම ඔය print out ගත්ත කොළ ටික කපා ගන්නවා. කොළ ටික කපාගෙන ඒක නීට් කරගෙන හිමින් චිප්ස් එකක් කකා මං ඉතින් හිමීට මගේ විෂන් බෝඩ් එකට ඕන කරන දේවල් ටික හදාගත්තා. මේක තමයි මේ vlog එකේ තුන්වෙනි දවසේ මම ඉතින් කපාගත්ත මේ නීට් කරගත්ත කොළ ටික දැන් තියෙන විසිල් බෝඩ් එකේ අලව ගන්න. මේ වැඩේට උදව් කරන්න මට තව එක්කෙනෙකුත් ඇවිල්ලා ඉන්නවා. විෂන් බෝඩ් එකක් හදන්න ඇත්තටම මේ කැන්වස් එකක් තියෙනවා නම් ගොඩක් හොඳයි. මට ඉතින් කැන්වස් එකක් හොයාගන්න හම්බුන්නේ නැහැ. එදා මගේ මං බලන්න කියපු සයිස් එකට වඩා ලොකු සයිස් එකක් තමයි තිබ්බේ. ඒ නිසා තමයි විසිල් බෝඩ් එකක් ගත්තේ. මම ෆොටෝස් 45ක් print out අරන් තිබ්බා. මට අයිඩියා එකක් තිබ්බේ නෑ කොහොමද මේක අලවන්නේ කියලා. ඒක නිසා මේ මම YouTube එකෙන් වීඩියෝ එකක් බැලුවා. මුලින් මම විෂන් බෝඩ් එකක් හදුවේ ගිය අවුරුද්දේ ඒක ෆෝන් එකෙන් මේ ටෙම්ප්ලේට් එකක්. ඉතින් මේ අවුරුද්දේ මම ෆිසිකල් ඇත්තටම මේ විෂන් බෝඩ් එකක් හදන්නේ. ඒක නිසා තමයි මේ YouTube එකෙන් බැලුවේ. වීඩියෝ එකක් එක්කම මේ අලවන්න ගියා මගේ පොඩක් අවධානය වීඩියෝ එකට ගියා. ඒක නිසා මම වීඩියෝ එක ඕෆ් කරලා දැන් ගොඩක් දුරට අලවලා මේ අන්තිම හරිය තියෙන්නේ. ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් subscribe කරලා මගේ channel එකට එකතු වෙන්න. finally මම මේක තමයි හද විෂන් බෝඩ් එක. මම විෂන් බෝඩ් එක තුනකට කඩාගත්තා. මුලින්ම මේ පැත්තේ දාගත්තේ මම YouTube එකේ achieve කරගන්න මේ අවුරුද්දේ කැමති goal එක. මේ අවුරුද්දේ මේ පැත්තේ දාගත්තේ educational goal එක. ඒ වගේම මේ යට ටික තියෙන්නේ මම කරන්න කැමති දේවල් ටික. මේ අවුරුද්දේ 10k ගන්න එක, ඒ වගේම මේ French ඉගෙන ගන්න එක. මම මේ අවුරුද්දේ YouTube පටන් ගත්තා. එතකොට ඒක achievement එකක් කරා. මේක achieve කරගන්න මේ අවුරුද්දේ පුළුවන් වුණොත් හොඳයි. ඊට පස්සේ මේ ජපාන් ඉගෙන ගන්නවා කියන එක ඒක මම හැම අවුරුද්දකම කරනවා කියලා හිතන් ඉන්නවා. ඒත් ටික දවසක් කරනවා එහෙමම අතේරලා යනවා. ඒක නිසා මේ අවුරුද්දේ දිගටම කරනවා කියලා හිතාගත්තා. දැන් ක්ලාස් පටන් අරගෙන දිගටම කරනවා. ඊට පස්සේ JLPT exam එකට ලියලා පාස් වෙන්න ඕනේ. ඒක දාලා තියෙනවා. පාස් වෙන්න. ඒක දාලා තියෙනවා. මේ වගේ මේ අවුරුද්දේ මම achieve කරගන්න මම කැමති දේවල් ටික. මේක මේ අවුරුද්දේ බැරි වුණත් කවදා හෝ දවසක යනවා කියන එක. කිලෝ 50 කියන එක මම තාම 40 ගණන් වල. ඒක නිසා මේ පාර 50 achieve කරගන්නවා කියන එකත් මට තියෙන පාර තියෙන goal එක. ගොඩක් අයට බර අඩු කරගන්නනේ මට තියෙන බර වැඩි කරගන්න එක. ඒ වගේම nails කරන එක. nails කරා
ඒ වුණාට මේ වගේ ආර්ට් එකක් කරන එක මම ආසයි. ඊට පස්සේ විෂන් බෝඩ් එක ගැන කතා කරන්න ඕනේ 2027 අවුරුද්දේ. විෂන් බෝඩ් එක හැදුවාම මේ මම හදපු දෙවෙනි විෂන් බෝඩ් එක. එහෙනම් අදට vlog එක එන්ඩ් කරනවා. ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා ඔක්කොම පරිස්සමෙන් ඉන්න. බයි.